ජැෆ්නවල ඔතෙන්ටික්ම කෑම එක. ඕකේ let's jump into the video. Hey guys, කොහොමද ඔයාලට කට්ටිය පරිස්සමටම සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. බලන්න ඇති අදම කෝපේ මම කුඩයක් කිලෙන්නේ කියලා. මේ ජැෆ්නා වලට හොඳටම වහින කාලය යන්නේ. අද මම ආවා ජැෆ්නා ඉඳන් ජැෆ්නා ස්ටයිල් එකටම කරනවා නම් අනිවාර්යෙන් මෙන්න ඕන තැනක් තමයි මෙතන. මේ තමයි ජැෆ්නා ඔතෙන්ටික් කුසින් එකට. අපි එහෙනම් ඇතුළට යමු ඉක්මනට වැස්සේ ජැෆ්නා ස්ටයිල් එකට ජැෆ්නා කෑමක් කන්න. ජැෆ්නා ටවුන් එකේ ඉඳන් හොස්පිටල් රෝඩ් එකේ කෙලින් මෙද්දි තමයි මේ ප්ලේස් එක හම්බ වෙන්නේ. මෙනු එක දුන්නා අපිට. මුලින්ම තියෙනවා සූප් ඇපටයිසර්. ඒකේ තියෙනවා ඔතෙන්ටික් එකේ ස්පෙෂල් එක. ජැෆ්නා ස්ටයිල් ක්‍රැබ් කරි. මේක තමයි මේකේ ගොඩක්ම ෆාස්ට් මූවින් එක. මේකත් එක්ක මම දැක්කේ ගොඩම බලපු ඒවායින් පිට්ටු එක යනවා. බැම්බෝ පිට්ටු එක 300යි. ලියාච්චි මේකේ නම් නම් හරියට දන්නේ නැහැ කියනවා. ඇච්චි වෙජ් පිට්ටු කියලා තියෙනවා 450යි. එක් තලිච්චා පිට්ටු. තලිච්චා පිට්ටු එක. ඒක තියෙනවා 500යි. ජැෆ්නා ස්ටයිල් ක්‍රැබ් කරි. තවඩ ඉරින්න නම් කෑම කෙනවා. මේක මං ඉවල වැරදි පැත්තිෙන් ඇවිල්ලා තියෙන ඇතුළට අර පැත්තිෙන් ඇවිල්ලා තියෙන මේ පැත්තෙන් තමයි ඉස්සරහින් එන්න තියෙන්නේ. මේ තියෙන ඉතින් මේ එන්ට්‍රන්ස්. ඉස්සරහ පැත්තෙන් එද්දි අයිටම් එකක් හම්බුණා පාලමක්. මේක යන්න බය දෙල්ලෙනවා. යන්න බැරිද දන්නේ නැහැ මේකේ. මොකද කිව්වෙත් නැහැ. මේ තියෙන ඉතින් ෆැමිලිස් වලට හදපු තැන. Hi guys, කොහොමද ඔයාලට? එනවාද මාත් එක්ක ක්‍රැබ් කරි ගන්න? ක්‍රැබ් කරි කොහොමද? ක්‍රැබ් කරි. පිට්ටුත් එක්ක ක්‍රැබ් කරි. wow එන්න අරගෙන තියෙන ක්‍රැබ් එක. A few moments later. මෙන්න ගෙනාවා අපේ පිට්ටු එකයි ක්‍රැබ් කරි එකයි. පිට්ටු එකට හම්බෙනවා කිරියෝදි ග්‍රේවි එකකුයි සම්බෝලයි. ඉන්නේ ක්‍රැබ් කරි එක. ග්‍රේවි හොඳ තික් එකට තියෙනවා. මේ තියෙන්නේ සම්බල් එක. මේ තියෙන්නේ ක්ලෝස් අප් එකට. එනවානේ ක්‍රැබ් එක. ක්‍රැබ්ස් දෙකක්ම දාලා තියෙනවා. කිරියෝදි එකයි මේ. පිට්ටු එක දාගමු. අතින් තමා ගන්න තියෙන ආයක පීසස් 3කට ගන්න පුළුවන්. මුලින්ම එකක් දාගමු. අපි මුලින්ම මේ කිරිහොදියකින් දාගමුකෝ. කිරිහොදියක ලොකු රසණයක් නැහැ. සම්බල් එකකින් දාගමු. ඒක ඉතින් පොඩ පොඩ දාගන්න ඕනේ නැහැ. ඔක්කොම දාගමු. මම බැලුවා මේක ගොඩක්ම මේ තියෙන කොහොමද කියලා. මේ ක්‍රැබ් කරි එක තමයි මේ කියන්න මේක දාගත්තා. ග්‍රේවි එකෙන් දාගමු. ස්පයිසි වෙයිද දන්නේ නැහැ. ඔය ජැෆ්නා ස්ටයිල් මේගොල්ලෝ ගොඩක් ස්පයිසස් සෙට් කරනවා. and then කමු. ඒ ග්‍රේවි හොඳට ඇඩ් කරලා ඇත්තින්ද හොඳට යනවා පිට්ටු එක. ක්‍රැබ් එක තමයි කන්න. ගලුගුලි බින්දින මේක දාලා. okay cheers. wow ජැෆ්නා ස්ටයිල් කියන එක ඒ විදිහටම තියෙනවා. ස්පයිසස් ඇඩ් කරලා තියෙනවා. ගුර කඩාගෙන යනවා ඒකට. ඒක ස්පයිසස් වලින්ම තමයි එන්නේ. මට ටේස්ට් එකක් එනවට වඩා එන්නේ ස්පයිසස් රහ. ජැෆ්නා ස්ටයිල් එක නම් නියමටම සෙට් වෙනවාකෝ. එකකටයි ගෑවේ. wow නියමයි ඒක නා. නියමටම තියෙනවා. සම්බෝලකින් එනවා ස්පයිසස් රහ. ක්‍රැබ් එක නම් නියමයි. ඒක සුපිරිම. wow ඒක නම් වේරම ලෙවල් තමයි. සුපිරි. සම්බෝලත් එක තමයි කද්දි නියම ආතල් එක දිනන. ඒක සරයිනේ. දැන් දෙවෙනි පිට්ටු එකට ආවා.
පළවෙනි එක නම් සුපිරි ඒක මාරමති මේකේ ක්‍රෑබ් එකට වඩා සරයි මේ සම්බෝලට ඒකෙන් තමයි නියම රසක් සෙට් කරන්නේ හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා මේ තුනම එඩ් වුණාට පස්සේ මම කියන්නේ ඔයගොල්ලෝ ජෆ්නා එනවනම් සරපන්න කැමති උනත් කමක් නැහැ සරපන්න නැති උනත් කමක් නැහැ මේක try කරා ඔයගොල්ලන්ට හොඳම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් පිරිවෙදිත් එක්ක විතරක් කන්න බලමු කොහොමද කියන්නේ පිරිවෙදි කරායි මම හිතන්නේ වල පිටු මදි උනා කයිනේ ගත්තේ එකක් දාන්න ඒ ක්‍රැබ් එකේ මමනේ ප්ලේන් එකත් එවන්න කිව්වා සරත් එක නියනවා සෙට් වෙනා ප්ලේන් එක ස්ටයිල් එක කන්න ඕන ඉඳලා තමයි ආවේ ඒ පිට්ටු එකත් රහයි පිරිවෙදි එකත් රහයි ක්‍රැබ් එක ඉතින් ආයි කොහොමත් රහයි සම්බෝල තමයි මේ පොඩ්ඩක් දෙනින් හින්දා හොඳයි මේකත් දුන්නා නම් ගොඩක් ඒක කණ එක කියන්නේ ආයි වෙනම මිෂන් එකක් එළිය wow grab करे එකයි රසින් ප්ලේන් එකයි කියන්නේ සුපිරිම කම්බිනේෂන් එක. කාලේ ඉවරයි යාළුවනේ. සුපිරියටම තිබ්බ කෑම එක ඔයගොල්ලෝ දකින්න නැති ඒකේ තිබ්බ සර අතරම මාරම සරක් තිබ්බේ. ඒ වගේම තමයි ඒකේ රසත් සුපිරි. ඔයගොල්ලෝ ජෆ්නා ආවොත් අනිවාර්යයෙන්ම ජෆ්නා ස්ටයිල් එකට ක්‍රැබ් කන්න නම් එන්න ජෆ්නා ඔතෙන්ටික් කුසින් එකට. මෙතන මම highly recommend කරනවා. මෙතන ස්ටාෆ් එකත් හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තියෙනවා. ඔයගලන්ට ආවත් නිදහසේ එන්ජොයි කරලා බඩ පිරෙන්න කාලා යන්න පුළුවන්. ඒතර මේගොල්ලන්ගේ ක්‍රැබ්ස් එක්ක තියෙනවා ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, කොත්තු තියෙනවා, ඊළඟට බිරියානි තියෙනවා, ඒත් එක්කම පාස්ටා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න නැති පිට්ටු එකත් හොඳ ආසීතන විදිහට තමයි ඒගොල්ලෝ සර්ව් කරන්නේ. ඔයගොල්ලෝ guys දිගටම ජෆ්නා vibe එක, ජෆ්නා culture එක, ජෆ්නා වල තියෙන ජෆ්නා style එක බලන්න කැමති නම් එයා අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලන් දිගටම මේ වගේ videos ගේනවා. එහෙනම් guys ආයි මේ වගේ ලස්සන දවසක හැම වෙනකන් කට්ටිය පරිස්සමටම ඉන්න ඕනේ. ජය වේවා.